ජේසු පිහිටයි. සුබ දවසක් ඔබ සියලු දෙනාටම. අද දවසේදීත් ඔබ වෙත ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්න අතර 2026 වර්ෂයේ මාර්තු මාස 19 වන දින දෙවියන් වහන්සේගේ මිනිසයා වූ අපගේ ආත්මික පියා වන කරු සැමුවෙල් චන්ද්‍ර දේවගතතුමා විසින් ගෙන එන්නා වූ අසන්නේ අභිමුඛයට අපි සෑම කෙනෙක්ම අහුම්කන් දෙමු. මොරගැසූ හඬට ඇහුම්කන් නොදීම. ස්වාමීන් වහන්සේ, මම කොපමණ කල් මොරගසම්ද? එහෙත් ඔබ නොවසනසේක. බලාත්කාරය ගැන ඔබට කෑගසමි. එහෙත් ඔබ නොගලවනසේක. හබක්කුක් පළවෙනි පරිච්ඡේදයේ දෙවනි පදය. මිනිසුන් තමන්ව මැවූ දෙවියන් වහන්සේගෙන් ඈත් වී බයිබලානුකූල නොවන නීති සම්මත කිරීමට ඉඩ දෙන විට සහ අභක්තික ක්‍රියාකාරකම් ඔවුන් ජීවත් වන ආකාරය නියම කිරීමට ඉඩ දෙන විට ජාතික දූෂණය සහ ගෝලීය අර්බුදය ඉක්මනින්ම ඇතිවේ. දෙවියන් වහන්සේ උපකාර ඉල්ලා කළ කෑගැසීම් වලට පිළිතුරු නොදුන්නේ මන්දැයි තේරුම් ගැනීමට උත්සාහ කරමින් හෘද වේදනාවෙන් යුතුව අනාගත වක්තෘ හබක්කුක් ඔහුගේ හද කම්පා කරවන පොත ලියූ ඊශ්‍රායෙලයේ තත්වය මෙයයි. අප ජීවත් වන දින හබක්කුක්ගේ කාලයේ නපුරෙන් වැඩි කොටසක් පිළිබිඹු කරන බව පෙනේ. මේ වර්තමාන නපුරු යුගයේ කිතුණුවන් සහනය සහ උපකාරය සඳහා ස්වාමින් වහන්සේට මොරගසන බැවින් නමුත් ඔවුන්ගේ කන්නලව් කිරීමේ කෑගැසීම් සහ කන්නලව් කිරීමේ යාඥා බොහෝ විට බිහිරි කන්වලට වැටෙන බව පෙනේ. යුද්ධ සහ යුද්ධ පිළිබඳ කටකතා අපට අසන්නට ලැබේ. මරණය සහ විනාශය ගැන අපි කියවන අතර මෙම දෙවියන් වහන්සේට වෛර කරන ක්‍රිස්තුස් වහන්සේ ප්‍රතික්ෂේප කරන යුදෙව් විරෝධී ක්‍රිස්තියානි පිළිකුල් සහගත පෞකාර ලෝකය පුරා ඇදහිල්ලේ ප්‍රාණ පරිත්‍යාගයකින් බොහෝ දෙනෙකුගේ දැඩි දුක් වේදනා පීඩා සහ ඝාතනයන් ගැන අසන්නට ලැබීම ගැන අපි දුක් වෙමු. හබක්කුක් ව්‍යාකූලත්වයෙන් ස්වාමින් වහන්සේට මොර ගැසුවේය. මන්ද දෙවියන් වහන්සේ ඔවුන් අත්හැර දමා ඇති බවත් ඔහුගේ විපත ගැන උදාසීන බවත් ඔහු සිතුවේය. මම ඔබට මොරගසමි. ප්‍රචණ්ඩත්වය කියා නමුත් ඔබ ගලවා ගන්නේ නැත. අද ලෝකයේ බොහෝ ඇදහිලිවන්තයන් සිටින්නේ ඔවුන් නවට ප්‍රචණ්ඩත්වය සහ විනාශය දකින නිසාත් ඔවුන් වෙනුවෙන් ක්‍රියා කරන ලෙස ස්වාමින් වහන්සේගෙන් අයද සිටින නිසාත් ඒ ආකාරයෙන්ම තම හඬ නගන සහ ඔවුන් වෙනුවෙන් ක්‍රියා කරන ලෙස ස්වාමින් වහන්සේගෙන් අයද සිටින නිසාත්ය. නමුත් ඔවුන් සංවෘත සහ පිත්තල අහසකට මොරගසන විට ඔවුන්ගේ යාඥා ඔවුන්ගේ තොල්වල කැටි වී ඇති බව පෙනේ. ඔහුගේ ලේඛනවල මුල් අවදියේදී හබක්කුක් සමිදානන් වහන්සේගෙන් අව්‍යාජ විමසීමක් කළේය. ඔහු වැසුවේ තාමාට එවැනි අයුක්තියක් දැකීමට බල කෙරුණේ ඇයි සහ ඔහුට මෙතරම් වැරදි ක්‍රියා ඉවසා සිටිය යුත්තේ ඇයි කියාද? දෙවියන් වහන්සේගේ මෙම අනාගත වක්තෘවරයා සෑම පැත්තකින්ම විනාශය සහ ප්‍රචණ්ඩත්වය ආරවුල් අයුක්තිය සහ දූෂණයෙන් වට වී සිටියේය. ඔහුගේ බලාපොරොත්තුව සුන් විය. මන්ද දුෂ්ටයා ධර්මිෂ්ඨයා තුළට කොටු වී යුක්තිය විකෘති කරන ලදී. යහපත නපුර ලෙස හඳුන්වන ලදී. සහ දුෂ්ටකම ගුණවත් බව ලෙස ප්‍රශංසා කරන ලදී. නමුත් හබක්කුක්ගේ බිය ඇදහිල්ලට හැරෙන අතර සමිදානන් වහන්සේ ඔහුගේ මොරගැසීම් වලට පිළිතුරු දුන් විට ඔහුගේ දුක නිශ්චල වේ. සහනය නිසකවම පැමිණෙනු ඇති බව පැහැදිලි කරයි. ඇදහිල්ලේ ප්‍රකාශනය මා කීවාට පසු කියවමු. ස්වර්ගීය පියාණෙනි, ඔබගේ නාමයට ප්‍රශංසා කිරීමට අදිෂ්ඨාන කරගත්තේය. ආරම්භයේ සිටම අවසානය දැනීමට අපට උපකාර කරන
ඔබගේ අනාවැකිමය ලියවිලි සඳහා ඔබට ස්තුතියි. යුක්තිය යම් දිනක ක්‍රියාත්මක වන බවට සහතික වීම සඳහා මම ඔබගේ නාමයට ප්‍රශංසා කරමි. ඔබගේ ප්‍රේමය කෙරෙහි විශ්වාසය තබා ඔබගේ වචනයේ සත්‍ය තුල රැඳී සිටීමට මම ඒ හා සමානව අධිෂ්ඨාන කරගනිමි. යේසුස් වහන්සේගේ නාමයෙන් මම යාඥා කරමි. ආමේන්. අද දවසේදීත් මේ දේව වචනය ඔබගේ ජීවිතවලට ආශිර්වාදයක්ම වේවා. ජේසු පිහිටයි.